පන්තියේ තුන්වෙනියා කෞශල්‍ය. පන්තියේ දෙවෙනියා කිසල. වෙනද වගේ පන්තියේ පළවෙනියා අභිෂේක. අනිත් වගේ පන්ති අන්තිමයා අදි. අද අපේ පාඩම තමයි අනාගත බලාපොරොත්තු. බලාපොරොත්තු මොකද්ද කියලා ටීචර් කෙනෙක් දැන. හරිම හොඳයි. හිමාචල මේ කියන්න බලන්න. ලෙවල් කෙනෙක් කෙනෙක්. ඔය හරිම හොඳයි. කෞශල්‍ය නම් කියන්න බලන්න අලාකට බලාපොරොත්තු මොකද්ද කියලා. ඉංජිනේර. හරිම හොඳයි. ඒ අප්පා උඹේ කෑල්ලේ හරි. මරංගි. ඊ ගොඩය මා ලක්ෂණයි මේ ඔක්කොම ටික. කෑ ගන්න මෙයා. නෙගිට බලන්න. කියන බලන්න නම් බලාපොරොත්තු. තාත්තා කෙනෙක් වෙන එක තමයි ලොකුම බලාපොරොත්තු. සම්සලාට ඒකට යන්න තියෙන්නේ. අඩෝ මගේ මාතා. හරි. ඉතින් අපි කියන්නේ බලන්න අනාගත බලාපොරොත්තු මොකක්ද කියලා. ටීචර් මේ රටට වල මේ යම්ති කෙනෙක්. හරිම හොඳයි. අපි දැන් පන්තියේ පළවෙනියා වෙච්ච අභිෂේක් පුතාගෙන් අහලා බලන්නකෝ මොකක්ද අනාගත බලාපොරොත්තු කියලා. ටීචර් මගේ බලාපොරොත්තු තමයි මම හොඳට ඉගෙනගෙන දුප්පත් මිනිස්සුන්ට නොමිලේ බෙහෙත් දෙන හොඳ වෛද්‍යවරයෙක් කෙන එක. හරිම හොඳයි පුතේ. පුතා පාඩම් කරනවාද? දැන් කම්මලෙත් ඇදනේ මේ තේක බොන්න කොහෙන? මගේ පුතා හොඳට පාඩම් කරලා හොඳට විභාගය ලියලා විභාග පාස් වෙන්න ඕන ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ. ආමේ මම හොඳට ඉගෙනගෙන අම්මා තාත්තයි දෙන්නම් බලා ගන්නවා. මොනවද කියන්නේ ළමයි? අය කෑ ගහන්නේ. අපිට දැන් පුරාස තියෙන්නේ. අයියලා බොරු කියන්නේ අපිට පුරන් නෙවෙයි නාගවල කියන්නේ. හරි ළමයි ඉතිහාස රිපෝට් ටික ගන්නකො. අනේ ටික දැන් මොන වැඩකින් හිටිය ළමයි? අනේ ටීචර් හෙටත් ඉතිහාසයේ තියෙනවා නේද? නිසා දැන් ඉන්න දෙන්නකෝ. හරි ළමයි එහෙනම් අපි ගේම් එකක් කරමුකෝ. හරි එහෙනම් ඔයාලට තියෙන විශේෂ දක්ෂතා හැමෝම ඉදිරිපත් කරන්න ඕනේ. ටීචර් ඔයාලට නටන්න පුළුවන්. හරි එහෙනම් ඔයාලා
මට නම් ටීචර් සින්දුවක් නම් කියන්න බෑ. මම කතාවක් කරන්නම්. පාන්ති බාර ගුරුතුමියගෙන්ද අප පන්තියේ සහෝදර සහෝදරියන්ගෙන්ද මට මොහොතකට අවසරයි. මම අද කතා කරන්න යන්නේ මත්ද්‍රව්‍ය පිළිබඳව. ඔයාලා දන්නවද මත්ද්‍රව්‍ය කියලා කියන්නේ මොකක්ද කියලා? මත්ද්‍රව්‍ය කියලා කියන්නේ අප සියලු දෙනාම මත් වීමට යොදා ගන්නා දේවල්. ඒට වයස් භේදයක් නැහැ. කුඩා දරුවා වැඩිහිටි පුද්ගලයා පවා සියලු දෙනාම මේ මත්ද්‍රව්‍ය වලට බැහැ වෙලා ඉන්නවා. මත්ද්‍රව්‍ය වලට උදාහරණ විදියට අයිස්, ගංජා, කොකේන්, දුම්වැටි වැනි සියල්ලන්ම මත්ද්‍රව්‍ය විදියට උදාහරණ ලෙස ගන්න. ඒ වගේම මත්ද්‍රව්‍ය වලට බැහැලා ඉන්න යහළුවන් හොඳ යහළුවන්ගේ මුදවා ගන්න පුළුවන්. මල්ලියේ නරක මිතුරන් පිළිගන්න එපා. නංගියේ නොමිනාකම් බොරු වෙන්න එපා. බෝගම්බර සිපිලි ගෙදරට එන්න එපා. හතුරෙකුට වන්දේවන් විපතක් වෙන්න එපා. යාළුවන් ආශ්‍රය කරනකොට අපිට එක එක විදිහ යාළුවෝ හම්බ වෙනවා. ඒ අතරින් හොඳ යාළුවන් නරක යාළුවන් කියලා කොටස් දෙකක් ඉන්නවා. ඒ අතරින් අප දැනගන්න ඕනේ හොඳ යාළුවන් ආශ්‍රය කරනවද නරක යාළුවන් ආශ්‍රය කරනවද කියලා. අපිට හොඳ යාළුවන් ඇසුරු කරාම අපිට එදිනදා ජීවිතයේදී සාර්ථක ලෙස යොමු කර ගන්න පුළුවන්. අපේ රටට වැඩදායි පුද්ගලයෙක් වීමට මෙම යාළුවන්ද බලපානවා. එමගින් අපේ ජීවිතයට හොඳ කරුණු යොමු කරගෙන අප ජීවිතය සාර්ථක කර ගැනීමට අප වග බලා ගන්න ඕනේ. එසේනම් මම මගේ කතාව අවසන් කරනවා. ඔබ සියලු දෙනා ඔය ළමයාට මේ අභිෂේක ළමයා වගේ හැදෙන්න ඕනේ නේද? විශේෂයෙන්ම ඔය අදිත් ළමයා. මේ කාර්යයට නෙමෙයි බං. අභිෂේක නිසා අපිට පන්ති තලක් ගන්න නැතිලා තියෙන්න බං. ඔව් බං. මට නම් මොකක් හරි දෙයක් කරන්න ඕන. ඒක කල්පනා කරලා බලපන්. ඔව් හරියට හරි. මම දන්නවා ඊගෙන නම් ඉන්නවා. උට කියලා වැඩේ දෙමුද? කොලත් වෙන බෑන වැඩක් දෙන්න ඕන බං මුට. අයිස් මද්ද්‍රව්‍ය භාවිතය මෙරට ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර මද්‍යාවාරම්කරුවන්ගේ ප්‍රධානතම ඉලක්කය බවට පත් ඇත්තේ පාසල් දරුවන් බව මේ වන විට අනාවරණ වී තිබෙනවා. Kita bro mama Escobar Asirnya mana Vesvala Nevagi tamai mangisara Nane papuru mangisara Para wadala ya lisala Kita ngapita bebina Dark industry Ada magila dina vela innala Pudi maru api kane arangan Ni dala tadi moru Marangori galabi drona Gana ni buwi na bisa gora Badan ko magiwa munda Galatinga makada kiye Manungoni tarang Ngoni te ako ne Anada badano Teta kane te tora Mama dia ne taleda Dekya bahari nama kaleda Muncana te ya della Mi papa tinti ne magirabaya Ukarana ya be batagena Mayuddha karane sameda Karmele sada enna Haki mama te kadana bageda Escobar, Escobar, Escobar Alana lesine Escobar, Escobar, Escobar Sashriga wagi Escobar, Escobar, Escobar Tata obloma bro Escobar, Escobar, Escobar Madrawe metalo Smoker, bagay Pablo Escobar Big genau. Galing. Ya nggak ngeruatin nggak macam. අභිෂේක් කොහමද ඉතින්? ඉන්නවා ඉතින් බම්මේ.
කොහොමද යාළුවා? ඌනම් පන්තිරකින් එන්නේ ගියා. ඔබට බොන්න අපි බීමයක් ගෙන ආවා. අඩේ බොන්න බෑ බං මම මේ පත් කෑව විතර. ඔබ බොන්න බෑනේ කියන්නේ. අපි යාළුවෝනේ බං. බීවන්. බෑ බං. මට ඇති බම්බල බීපල්ලකෝ. උඹලා චුට්ටක් බීපල්ලකෝ. මේකත් බීපන්කෝ. දැන් නම් ඇති බං. ඒ බං උඩ මොනව වෙලක් දන්නේ නැහැ. ඒකට උඩ මාපර වේද බා? ඒ ඔමිටා මොඩ බම්බලක. මොකද බා? ඔමිටා තාපට බලක. ඒ අරු මොකල් ගලවා කනේ බං. අරුක මොනාරි වේද බා? ini bang, perlu kopi itu kan? Ini aku ready patla dulu bang, nggak main nih bang, ini nih, ini kau bang, ඒක තමයි බා. ඊට අපි දවස් දෙක තුනක මොකද බීමයක් ගෙනලා කුඩු කාලම් කරලා දෙමු බා. demu bang. Hello sir. Oh sir. Hari sir. Hari. මේක අද බීලා විතර මොනවා? එහෙම කොහොමද මේ ඉස්කෝලේට බීලා ඉන්නේ? දැන් මෙන්න කියනවා මේ ළමයි ගමන් යන්න. ඉතින් මේ ළමයි ගන්න. මේ අභිෂේකගේ අම්මට කතා කරන්නේ ඉක්මනට විදුහල් අනේ මන්නයි බොන්නේ අම්මේ. අනේ කොල්ල මොකද්ද මේ උනේ නැගිටිනවා? අනේ කොල්ල මොකද උනේ මේ උදේට දෙදින් විදිහ හොඳ මේ නැගිටිනවා. අනේ නැගිටින්න කොල්ල. මේ ළමයා තමයි අපේ පාසලේ හිටපු හොඳම ළමයා. මෙයාට ළඟදී ඉඳන් මෙහෙම වෙන්න හේතුව මොකද්ද? අනේ මන් දන්නවා පුතේ මේ ළමයාට දැන් අමුතු අසතින් තියෙන්නේ. මම දානෙක දෙන්න ඇහැලා. මට එපා තියෙන මේ ජීවිතයත් එක්ක දැන්. إماراتي إماراتي أحب وأعشق بلادي إماراتي إماراتي أحب وأعشق بلادي قصتي أنا الإماراتي أحب وأعشق بلادي هواها من ذاتي. Excuse me sir. නිසන්න. මේ ඔය අන්තිම අපේ ටීචර් නේද? ඔව් sir. මේ ඔය අම්මයි පුතා පොඩ්ඩක් එළියට වෙලා ඉන්නකො මම පස්සේ කතා කරනවා. පුතාට ලයින් ගන්න. දැන් හිතාගෙන ඉන්නේ 11 වසර. ඒ පන්තිය තමයි දැනට ඉන්න හොඳම පන්තිය. හැබැයි නසරාණි තුන් දෙනෙකුත් ඉන්නවා. මිස්ට පුළුවන් මේ පන්තිය බාර ගන්න. හොඳයි සර් මම මේ පන්තිය බාර ගන්නවා. පුළුවන් මිස්. මේ අපේ දුලාශ ටීචර්ට ගිහිල්ලා 11 වසරේ එයාට බාර පන්තිය පෙන්නන්නකෝ. මේක තමයි ටීචර්ගේ අලුත්ම පන්ති. ඔයාලගේ අලුත්ම ටීචර්. එහෙනම් ටීචර් ළමයි. ටීචර් මගේ නම තාෂා නෙත්මිනි. මම ආවේ ගාල්ලේ.
එදා. ඔය ළමයාගේ නම කියන්න බලන්න. ඔය ළමයාගේ නම කියන්න. මම කවුරුද? ඔය ළමයාගේ නම. ඔය ළමයා. ඔය ළමයාගේ නම. ටීචර්. මම නම් තරුණ ටීචර්. ඉතින් ඔයාගේ නම මොකද්ද? මගේ නම අජිත් ටීචර්. ඔයාගේ? මගේ නම කමිල ටීචර්. ඔය ළමයාගේ නම මොකද්ද? මේ අනාදිරිච්ච මට වාද දෙන්න නැතුව. පුතේ මෙයාට මොකද්ද වෙලා තියෙන්නේ? අනේ දන්නේ නැහැ ටීචර් මම උදේ තොපිසරත් එක්කන් ගියා. හරි පුතේ මම ලොකු සර් හම්බෙලා එන්න. ඔයාලා කෑ ගහන්න නැතුව ඉන්න. හරි ටීචර්. Excuse me sir මම එන්නද? එන්න ටීචර් ගන්න. මොකද ටීචර්ගේ අලුත් පන්තියේ වැඩ කටයුතු ටික හොඳයිද? ඔව් සර් මම ඒක ගැන කතා කරගන්න තමයි ආවේ. ගොඩක් දක්ෂ ළමයි ඉන්නවා. ඒත් අර අභිෂේක් ළමයා මම දන්නවා ටීචර් මොකද්ද කියන්න යන්නේ කියලා. ටීචර් කියන්නේ අභිෂේක් ළමයාට නිතරම තරහ යන්නේ ඇයි කියලානේ. ඔව් ලොකු සර්. අභිෂේක් කියන්නේ හොඳ වැදගත් පවුලක ඉපදිච්ච හොඳ දරුවෙක් ටීචර්. එයා තමයි අපේ පාසලේ හිටපු හොඳම ශිෂ්‍යයා. තාත්තා රට ඉන්නේ. අම්මත් එක්ක තමයි දැන් ගෙදර ජීවත් වෙන්නේ. ඉස්සර අපේ පාසලේ තරඟ වලින් නැටුම් ගෑම් වලින් එහෙම හුඟක් ජයග්‍රහණ අරගෙනත් දීලා තියෙනවා. ඒ වුණාට මේ ළමයාට ළඟකදී ඉඳන් කවුරුත් පෙන්වන්න බෑ. මම ටිකක් හොයලා බැලුවා. මේ ළමයා අද්‍රව්‍යයට ගොඩක් ඇබ්බැහි වෙලා. මේ අදත් ඉස්කෝලේට ගෙනෙල්ලානේ ටීචර්. එහෙමද සර්? ඔව් ටීචර් මම තව ටික දවසක් බලලා පොලිසියටත් කියලා මේ ළමයාව ඉස්කෝලෙන් අස් කරලා දානවා. අනේ එහෙම කරන්න එපා සර්. මට මාසයක් දෙන්න. මම මේ ළමයා හදලා ගන්නම්. එහෙනම් ටීචර් කියනවානේ මම මාසයක් දීලා බලන්නම්කෝ. හැබැයි එහෙම කරන්න බැරි වුණොත් මම මේ ළමයාව ඉස්කෝලෙන් අස් කරලා දානවා. මට නම් ඉන්න බෑ බං මට මැරෙන්න වගේ මොනාරි කරපන්. මම දෙන්න ඊට මම සිතාම්ල එන්න. ඉන්න පොඩ්ඩක් මම ගිහින් එන්න. ඉතින් පොඩ්ඩක් එන්නකො මෙහෙට. ඇයි ටීචර්? අර අභිෂේක් ළමයාට මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඔයා දන්නවද? මට පොඩ්ඩක් කියන්නකෝ බලන්න. දන්නේ නැහැ ටීචර් දැන් ඉස්සර වගේ මාත් එක්ක වැඩි කතා කරන්නෙත් නැහැ මේ එයාට හරියට තරහ යනවා. ඔව් මට ලොකු සර්ුත් කිව්වා ඒ ළමයා මොනවට හරි ඇබ්බැහි වෙලා ඉන්නේ. ඔයාට පුළුවන් ද ඒ ළමයාව බේරගන්න මට උදව් කරන්න? හරිද මම උදව් කරන්න මගේ යාළුවානේ ඕන උදව්වක් කරන්න. අභිෂේක් ළමයා ඔයා මොකද කරන්නේ? මොනවත් නෑ ටීචර්. මම ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. ඔයා ඇත්තටම උත්තර දෙනවද? අහන්නකො ටීචර්. ඔයා ඉස්සර ඉස්කෝලේ හිටපු හොඳ දක්ෂ ළමෙක්. දැන් ඔයාට මොකද වෙලා තියෙන්නේ? මොනවත් නෑ ටීචර්. ඇයි බං බොරු කියන්නේ? මොකක්ද දුන්නේ කියලා කියපන්කෝ. මං ටීචර් ඇත්තම කියන්නම් ටීචර්. ටීචර් කාටවත් කියන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්නකො. හා පුතේ මම කාටවත්ම කියන්නේ නැහැ. මොකයි කතාව ටීචර් මට දැන් මඩ්‍රවෙනි නැතුව ඉන්නම බෑ. මගේ ඔළුවට රිදෙනවා. මට නිතරම තරහක් යනවා. අනේ ටීචර් මාව බේරගන්න. මද්‍රව්‍ය වලින් ඇබ්බැහි වෙච්ච ළමයි දාන පුනරුත්ථාපන තියෙනවා. මම ඔයාව ඒකට දාන්නම්. ඔයා බය වෙන්න එපා. හොඳයි ටීචර්. පන්තියේ එළියට බහලා යනවා පන්තියට යනවා. ටීචර් මොකද අර ළමයි එළියට බහලා කෑ ගහන්නේ පන්තියට උගන්වන්නේ නැද්ද? දැන් යන්න තමයි සර් හදන්නේ. එහෙනම් කමක් නැහැ ටීචර් මං හිතුවේ අර ළමයි උට උගන්වන්නේ නැහැ කියලා. අර එළියට බහලා හොඳටම කෑ ගහනවා. හරි සර් දැන් මම පන්තියට යන්න හදන්නේ. ඔව් ටීචර් මේ ළමයිගේ ලකුණුත් අඩු වෙලා තියෙන්නේ. ඒකට අපි මොකක් හරි වැඩපිළිවෙලක් කරන්න ඕන.
ඔව් අපේ ගුරු මණ්ඩලය එකතු වෙලා වැඩපිළිවෙලක් කරලා තියෙන්නේ. අපි ඒක දිගටම කරගෙන යමු. මේ අභිෂේක් ළමයා නේද? මං ටීචර් ස්තුති කරලා යන්න දිචාවේ. ඒ මොකටද පුතේ? හසරක් නොමැති දිවි කතරේ අතරමං නොකර යහමඟ පෙන්වා සිත් කිරෙන් ගුණ නැන පුබුදුවා කළුවර හීන එලි පෙහෙලි කර ලොවක් ජය ගන්නට පෙරමං තනුනා තක්සලාවේ දිසා පාමොක් ඉසිවරු යනුබ ලොවක් බුහුමන් දක්වනා